ඔයා හිතන්නේ තර්කානුකූලවද? නැත්නම් නිර්මාණශීලීවද? ඔයා හොඳට ප්ලෑන් කරන කෙනෙක්. නැත්නම් හීනමවන කෙනෙක්. අද අපි හොයන්න යන්නේ ඔයාගේ මොලේ හොඳටම වැඩ කරන්නේ වම් පැත්තද දකුණු පැත්තද කියන එක. මේකට අපි හොඳට සතුටින් කරන්න පුළුවන් ටෙස්ට් එකක් කරමු. පෑනකුයි කොළයකුයි අරගෙන ඔයාගේ ලකුණු ටික බලා ගන්න. හැම ප්‍රශ්නයකටම උත්තර දෙකක් තියෙනවා. A හා B. ඔයා A තේරුවොත් මොලේ වම් පැත්තට එක ලකුණක් එකතු වෙනවා. B තේරුවොත් දකුණු පැත්තට එක ලකුණක් එකතු වෙනවා. හරි. අපි එහෙනම් ප්‍රශ්න ටිකට යමු. පළවෙනි ප්‍රශ්න. ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දී ඔයා කැමති A තර්ක කරලා ඇනලයිස් කරලා හේතු සාධක බලන්නද B හිතට හොඳයි කියලා හිතන දේ කරන්නද? දෙවැනි ප්‍රශ්නේ ඉස්කෝලේදී ඔයා වැඩියෙන්ම කැමති වුණේ A ගණිතයට නැත්නම් විද්‍යාවට B කලාවට නැත්නම් සාහිත්‍යයට? තුන්වෙනි එක ඔයාගේ කාමරේ හරි වැඩ කරන තැන මේසේ A පිළිවෙලට ලස්සනට තියෙනවා B අපිළිවෙලයි හැබැයි හැම දෙයක්ම තියෙන තැන ඔයා දන්න. හතරවෙනි ප්‍රශ්න. ඔයා රිලැක්ස් වෙන්න කරන්නේ A ප්‍රහේලිකාවක් විසඳනවා නැත්නම් පොතක් කියවනවා B සින්දුවක් අහනවා නැත්නම් චිත්‍රයක් අඳිනවා? පස්වෙනි ප්‍රශ්නේ. ඔයා වැඩියෙන්ම කැමති A උපදෙස් පිළිපදින්න B ඔයාගෙම ක්‍රමයක් හදාගන්න. හයවෙනි ප්‍රශ්නේ. ඔයා ගන්න තීරණ වැඩියෙන්ම ගන්නේ A දත්ත බලලා තර්ක කරලා B දැනෙන දේවල් වලින් හා හැඟීම් වලින්? හත්වෙනි ප්‍රශ්නේ. ඔයා කැමති මොන වගේ ෆිල්ම් බලන්නද? A වාර්තා වැඩසටහන්, අද්භූත ෆිල්ම්, විද්‍යා ප්‍රබන්ධ B ආදර කතා, ෆැන්ටසි, කොමඩි? අටවෙනි ප්‍රශ්න. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි ඔයා A හොඳ ප්ලෑන් එකක් හදලා ඒ ප්ලෑන් එකේ විදිහට ට්‍රිප් එක යනවා B ට්‍රිප් එක යන ගමන් කැමති දේ කරනවා? නවවෙනි ප්‍රශ්න. ඔයාට මතකේ වැඩියෙන්ම තියෙන්නේ A ලියාගත්තම නැත්නම් මොකක් හරි දැක්කම B මොකක් හරි ඇහුවම නැත්නම් ඒක දැනුණා? දහවෙනි ප්‍රශ්නේ. ඔයා කොහොමද අලුත් වැඩක් පටන් ගන්න? A පියවරෙන් පියවර හොඳ ප්ලෑන් එකක් ඇතිව B වැඩේ කරගෙන යන ගමන් හිතලා බලන්න. ඊළඟට අපි බෝනස් ප්‍රශ්නයක් අහනවා. ටීම් එකක් එක්ක වැඩ කරද්දී A ඔයා තමයි හැම දෙයක්ම ඕගනයිස් කරන්නේ B ඔයා තමයි ටීම් එකට අයිඩියාස් දෙන්නේ? දැන් අපි ඔයාගේ ලකුණු මට්ටම බලමු. ඔයාගේ A ගානයි B ගානයි කීයද කියලා බලන්න. වැඩියෙන්ම තියෙන්නේ නම් ඔයාගේ මොලේ
වැඩියෙන් වැඩ කරන්නේ වම් පැත්ත. ඒ කියන්නේ ඔයා දාර්ශනිකයෙක් වගේ. තර්කයට විශ්ලේෂණය කරන්න දත්ත හොයන්න ඔයා ආසයි. වැඩියෙන්ම බීති ඉන්නවා නම් ඔයාගේ මොලේ දකුණු පැත්ත හොඳයි. නිර්මාණශීලී, මවා ගන්න, හීන මවන්න, හැඟීම් ප්‍රකාශ කරන්න ඔයා දක්ෂයි. ඒ ගානයි බී ගානයි දෙකම සමානයි නම් ඔයාගේ මොලේ දෙපැත්තම සමබරයි. ඔයා දාර්ශනිකයෙක් වගේම නිර්මාණශීලී පුද්ගලෙක්. ඔයාගේ ලකුණු ගාන හැමෝටම බලාගන්න කමෙන්ට් කරන්න. අපි බලමු වැඩියෙන් ඉන්නේ දාර්ශනිකයෝද නිර්මාණශීලී අයද කියලා. නැත්තම් දෙපැත්තම හොඳ අයද කියලා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සතුටු සිත channel එක subscribe කරන්න. බොහෝම ස්තුතියි.